මුළු ලෝකෙම පවතින්නේ එකම බුදුදහමක්ද? මොනවද මේ පේන්න තියෙන වෙනස්කම්? අද සාකච්ඡාව බුදුදහමේ නිකාය භේදය පිළිබඳව. හැමදෙනාම බොහෝම සාදරයෙන් පිළිගන්නවා වියමන නාලිකාවට. අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකේ පුරා පවතින බුදුදහමේ ශාඛාවන්, එහෙම නැත්නම් බුදුදහමේ ප්‍රධාන නිකාය 3 පිළිබඳව. මේ වන විට සමස්ත ලෝකයේම බෞද්ධ ආගමික අදහස් අනුගමනය කරන, පිළිවෙත් අනුගමනය කරන, ඒ වගේම බෞද්ධයන් කියලා හඳුනා ගන්න පුළුවන් පිරිස සාමාන්‍ය වශයෙන් ගත්තට පස්සේ මිලියන 500කට ආසන්න ප්‍රමාණයක්. අඩු වෙනවා වැඩි වෙනවා. ඒ සියලු දෙනාම අනුගමනය කරන්නේ එකම බුදුදහමක් නෙමෙයි. මේ මුළු ලෝකයේම පවතින සමස්ත මේ සියලුම බෞද්ධයෝ අනුගමනය කරන බුදුදහම කියලා ගත්තට පස්සේ ප්‍රධාන ශාඛා 3ක්. එහෙමත් නැත්නම් ප්‍රධාන සම්ප්‍රදායන්, ප්‍රධාන ගුරුකුලයන්, ප්‍රධාන නිකායන් 3ක් හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි ථේරවාදය, මහායානය හා වජ්‍රයානය කියලා කියන්නේ. මේ පිළිබඳව සාකච්ඡා කරනවා නම් ඉතාම ගැඹුරින් සාකච්ඡා කරන්න ඕනි. අද කරන්නේ මම පොඩි ඕවර්විව් එකක් මේ තුන සම්බන්ධයෙන්ම මේව මොනවද කියන එක ගැන ඔබට පොඩි අයිඩියා එකක් දෙන්න විතරයි. මම පස්සේ මේවා ගැන වෙනම ගැඹුරින් කරලා වීඩියෝස් දාන්නම්. ඉතින් එතකල් මේ ටිකෙන් ඔබගේ පිපාසය දුරු කරගන්න. ථේරවාදය, විභජ්‍යවාදය, ස්ථවිරවාදය, හීනයානය වගේ නම් ගොඩාක් තිබ්බට ඒ ඔක්කොගෙම හඳුන්වන්නේ එකම ථේරවාදී සම්ප්‍රදාය පිළිබඳව. ලංකාව, මියන්මාරය, තායිලන්තය වගේ රටවල් වල පවතින බුදුදහම තමයි ථේරවාදී බුදුදහම. එහෙමත් නැත්නම් ථේරවාදී ගුරුකුලය. ශාස්ත්‍රීය ලෝකයේ විද්වතුන් බොහෝමයක් පිළිගන්න විදිහට බුදුදහමේ පැරණිම සම්ප්‍රදාය, එහෙමත් නැත්නම් බුදුදහමේ පැරණිම නිකාය තමයි ථේරවාදය කියලා කියන්නේ. පළවෙනි ධර්ම සංගායනාවෙන් තමයි මේ නිකායේ ආරම්භය සිද්ධ වෙන්නේ. එතන ඉඳලා වැඩි හරියක් මේ නිකායේ සංවර්ධනය සිද්ධ වෙන්නේ ලංකාවේ මහා විහාරයට සමගාමීව. ථේරවාදීන් අනුගමනය කරන්නේ, එහෙමත් නැත්නම් ඒ අයගේ ආගමික ග්‍රන්ථ රචනා වෙලා තියෙන්නේ, සියලුම සාහිත්‍ය දේවල් රචනා වෙලා තියෙන්නේ පාලි භාෂාවෙන්. පාලි ත්‍රිපිටකය තමයි ථේරවාදීන්ගේ ප්‍රධානම මූලාශ්‍රය. ඊට අමතරව අටුවා, ටීකා, ඒ වගේම වංශ කතා වගේ ගොඩාක් ග්‍රන්ථ සහ සාහිත්‍ය විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ ඉගැන්වීම්, ආගමික, දාර්ශනික සියලු දේවල්ම එකතු වෙලා ගැබ් වෙලා තියෙනවා. ථේරවාදීන් පිළිගන්න විදිහට නිවන සඳහා තියෙනවා මාර්ග 3ක්. බුද්ධත්වය, පච්චේක බෝධිය සහ අරහත්ත්වය. අවම වශයෙන් ථේරවාදීන් පිළිගන්නවා අරහත්ත්වය නිවනයි කියලා. ඒ කියන්නේ රහත් වීමෙන් නිවන් දැකිය හැකි, සංසාරේ නිමා කළ හැකි කියලා. ඒ සඳහා ඒ අය අනුගමනය කරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය, ඒ වගේම සමත භාවනාව, විදර්ශනා භාවනාව වගේ භාවනා ක්‍රම සහ ප්‍රතිපත්ති. ථේරවාදීන් විශ්වාස කරන නිර්වාණය කියන්නේ තම තමා විසින් තනිවම තමන්ගේ ස්වකීය ඥාණයෙන් තනිව අවබෝධ කරගන්න ඕනි දෙයක්. ඕනි නම් අපිට පුළුවන් බුද්ධත්වය ලබා ගැනීමට try කරන්න, සහ කරන්න. එතනදී බෝධිසත්වවරයෙක් විදිහට තමයි සංසාරය ඇතුලේ ගමන් කරන්නේ, අනිත් අයට උදව් උපකාර කරමින්. එහෙමත් පුළුවන්. එහෙම නැත්නම් තමන්ට තනියම අවබෝධය පූර්ණය කරගෙන නිවන් දකින්නත් පුළුවන් අරහත්ත්වය වගේ මට්ටමකින්. විශේෂම දේ තමයි ථේරවාදීන් බුදුහාමුදුරුවන්ව දකින්නේ අතිමානුෂීය මිනිසෙක් විදිහට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සාමාන්‍ය මිනිසෙක්, හැබැයි ඒ සාමාන්‍යත්වයෙන් අභිභවා ගියපු උත්තරීතර ස්වභාවයක් තියෙන මානුෂීය ගුණයන්ගේම සංවර්ධනයේ උපරිම අවස්ථාවකට ගියපු කෙනෙක් සහ අවස්ථාවක් තමයි බුද්ධත්වය, එහෙමත් නැත්නම් බුදුහාමුදුරුවෝ කියලා හඳුනාගන්නේ. භික්ෂු ජීවිතයට හෝ ආරාමික ජීවිතයට තමයි ථේරවාදීන්ගේ විශේෂම වැදගත්කමක් තියෙන්නේ, ලොකු වටිනාකමක් දීලා තියෙන්නේ. මොකද ඔවුන් විශ්වාස කරනවා ඒ හරහා පුළුවන් ඉතාමත්ම ඉක්මනින් සාමාන්‍ය සමාජයේ ලෞකික ජීවිතයේ තියෙන දුක්ඛම් කඩළු පසෙකට දාලා ටිකක් වේගයෙන්, වැඩි වේගයකින් නිවන් දැකීම සඳහා උත්සාහ දැරිය හැකි සහ ඒ ගමන් මාර්ගයේ පූර්ණය කළ හැකි කියලා.
මහායානය කියලා කියන්නේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවස ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවස වගේ කාලෙදි සංවර්ධනය වෙච්ච. ඒ කියන්නේ කනිෂ්ක රජතුමාගේ දායකත්වයෙන් සිද්ධ වෙච්ච 4 වෙනි ධර්ම සංගායනාවෙන් තමයි මේ නිකාය වැඩි සංවර්ධනයක් ලබන්නේ. ඊට පෙර කාලෙදිත් මහායානයේ තිබ්බා, මහායාන අදහස් තිබ්බා. නමුත් ඒවා ගොඩාක් සංවර්ධනය වුණේවත් එලි බැස්සෙවත් නැහැ. මහායානිකයන් කියන්නේ නිර්වාණය සඳහා මාර්ග ගොඩක්, විදි ගොඩක් නැහැ. තියෙන්නේ එකම එකයි, ඒ තමයි බුද්ධත්වය. අරහත්වය ඒගොල්ලෝ පිළිගත්තේ නැහැ නිවනක් විදිහට. ඒ අය කිව්වේ අපි හැමෝම බෝධිසත්වවරු, අපි අනිවාර්යයෙන්ම නිවන් දකින්න ඕන නම් බුද්ධත්වය ලබා ගන්න ඕන. මහායානය කියලා කිව්වෙත් ඒක හින්දමයි නිවන් දකින්න ඕනේ, ලබන්න පුළුවන් උපරිම විදිහට. එතකොට බෝධිසත්ව සංකල්පයට සුවිශේෂී තැනක් තමයි මහායානය ඇතුළේදී හම්බ වෙන්නේ. ඔවුන් බුදුහාමුදුරුවන්ව දකින්නේ අතිමානුෂීය පුද්ගලයෙක් විදිහට, දේවත්වය වගේ එකක්. එහෙමත් නැත්නම් ඊටත් වැඩිය සුවිශේෂී දිව්‍යමය බලයක් තමයි බුදුහාමුදුරුවන්ට ආරෝපණය කරලා තියෙන්නේ. ඔවුන්ගේ මූලික ග්‍රන්ථ රචනා වෙලා තියෙන්නේ සංස්කෘත භාෂාවෙන්. ස්ථවිරවාදීන්ගේ එහෙම නැත්නම් තේරවාදීන්ගේ ත්‍රිපිටකය වගේ මහායානිකයන්ගේ තියෙන නවධර්ම සාහිත්‍ය කියන සාහිත්‍ය, ඒක සංස්කෘතෙන් තමයි රචනා වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ඒ නවධර්ම ඇතුලේ කියන්නේ සූත්‍ර 9ක් තියෙන්නේ. ගොඩක් ලොකු සූත්‍ර. ඒ සූත්‍ර 9න් ප්‍රඥා පාරමිතා සූත්‍රය හා සද්ධර්ම පුණ්ඩරීක සූත්‍රය කියන සූත්‍රවලට හිමි වෙන්නේ විශේෂම ස්ථානයක්. මොකද මහායානිකයන්ගේ මූලිකම සංකල්ප අන්තර්ගත වෙලා තියෙන්නේ ඔන්න ඔය කියන සූත්‍ර ඇතුලේ. බෞද්ධ දර්ශනය එහෙමත් නැත්නම් බුද්දිස්ට් ෆිලොසොෆි කියන සබ්ජෙක්ට් එක සංවර්ධනය කරන්නේ මහායානිකයන්. මාධ්‍යමික ගුරුකුලය කියන්නේ මහායානිකයන්ගේම එක ගුරුකුලයක්. මාධ්‍යමික ගුරුකුලය, ඒ වගේම යෝගාචාර ගුරුකුලය වගේ ගුරුකුල හරහා ඒ අය ශූන්‍යතාවාදය වගේ විශිෂ්ට අදහස්, දාර්ශනික අදහස් සංවර්ධනය කරනවා. දාර්ශනික ලෝකයේ ඇතුලේ ප්‍රසිද්ධ නාගර්ජුන හාමුදුරුවෝ, වසුබන්දු හාමුදුරුවෝ, දින්නාග හාමුදුරුවෝ වගේ අය, ඒ අය ඔක්කොම මේ මහායානයට සම්බන්ධ වෙච්ච අය, මහායාන ආචාර්යවරු. මහායානිකයන් මහා කරුණාවට හා මහා ප්‍රඥාවට පිරිනමන්නේ සුවිශේෂී ස්ථානයක්, සුවිශේෂී වැදගත්කමක්. මොකද බෝධිසත්වවරයෙක් විදිහට එයා අනිවාර්යයෙන්ම සසර ඇතුළේදී බොහෝම කාරුණික පුද්ගලයෙක් වෙන්න ඕනේ. මොකද Tamanට විතරක් තනියම නිවන් දකින්න බෑ. ඒ අයගේ ඉගැන්වීම් වලට අනුව අපි සියලු දෙනාම බුද්ධත්වය ලබා ගන්න ඕනේ, සහ ඒ ගමන ඇතුළේදී ලෝක සත්‍යයටම උපකාර කරගෙන තමයි ඒ ගමන යන්න ඕනේ. ඒකින්ද මහා කරුණාව කියන එක හරිම වැදගත් ඒ ගමන සඳහා. ථේරවාදීන්ගේ විදර්ශනාව වගේ නෙමෙයි ඒ අය අනුගමනය කරේ භක්ති මාර්ගය. ඒකට තමයි සුවිශේෂී තැනක් හම්බ වුණේ ප්‍රතිපත්තියක් විදිහට. ඉතින් ඒකත් එක්ක වන්දනාමාන මේ වගේ ආගමික චාරිත්‍ර ගොඩාක්ම අපිට ආවේ මහායානිකයන්ගෙන්. මහායානිකයන් විශ්වාස කරනවා බුදුහාමුදුරුවන්ට තියෙනවා කියලා ශරීර 3ක්. ත්‍රිකාය සංකල්පය කියලා කියන්නේ අන්න ඒකට. ඒකෙදි කියනවා බුදුහාමුදුරුවන්ට තියෙනවා කියලා ධර්මකාය, සම්භෝගකාය හා නිර්මාණකාය කියලා ශරීර 3ක්. ඒක ශරීර කියලා කිව්වට ඒ තුලින් ඔවුන් සංකල්ප 3ක් තමයි ඉදිරිපත් කරන්නේ. මං ඉදිරියේදී ගැඹුරින් මේ පිළිබඳව කතා කරනකොට ඒ එකින් එක වෙන වෙනම කතා කරන්න, විස්තර කරන්න. වජ්‍රයානය, තන්ත්‍රයානය, මන්ත්‍රයානය ඔය මොන නම් වලින් කිව්වත් ඒ කතා කරන්නේ එකම වජ්‍රයාන ගුරුකුලයේ පිළිබඳව. වජ්‍රයානයත් මහායානිකයන්ගෙන්ම තමයි කැඩිලා වෙනම සංවර්ධනය වෙන්නේ. නමුත් ඔවුන්ගේම කියලා වෙනමම අනන්‍යතාවයක් ගොඩනගාගෙන තියෙනවා. බුදුදහම තාන්ත්‍රික ක්‍රමවේදයන් ඔස්සේ වෙනස් කරමින්, වෙනස් ආකාරයකට සංවර්ධනය කරමින් ඒ අය වජ්‍රයානය ගොඩනගනවා. එතකොට ඒ සාමාන්‍යයෙන් ක්‍රිස්තු වර්ෂ 6, 7, 8 වගේ සීවස්වලදී ඒකත් ඉන්දියාවෙන් ආරම්භ වෙලා ටිබෙටය, භූතානය, මොංගෝලියාව වගේ රටවල් ආශ්‍රිතව තමයි මේ වජ්‍රයානය කියන එක සංවර්ධනය වෙන්නේ. ඒ අයගෙත් මූලික භාෂාව සංස්කෘත භාෂාව. නමුත් පසුකාලීන වෙනකොට 6-7 සියවස් වලින් පස්සේදී ඒ අයගේ ආගමික භාෂාව වුණේ ටිබෙට් භාෂාව. වජ්‍රයානිකයන් මහායානිකයන්ගෙන්ම වෙන් වෙච්ච කොටසක් හින්දා ඒ අය බෝධිසත්ව සංකල්පය සහ බුද්ධත්වය ලැබීම, නිර්වාණය සඳහා හේතු වීම කියන කාරණාව පිළිගත්තා.
ඒ අයත් අරහත්වය පිළිගත්තේ නැහැ. අරහත්වය කියලා සංකල්පයක්වත් ඒගොල්ලන්ගේ නැහැ. ඒ අයට ඕනි වුණේ මහායානිකයන් තේරවාදීන් වගේ සංසාරය ඇතුළේ දීර්ඝ කාලයක් පෙරම්පුර පුරා ඉන්නේ නැතුව ෂණික නූල්ලස් වගේ ටක් ගාලා මේ භවයෙන්ම නිවන් දැකලා ඔක්කොම වැඩේ ඉවරයක් කරලා දාන්න. ඒගොල්ලන්ට කල්ල දැදා ඉන්න බෑ කියලා වගේ හිතෙන්න ඇති. කොහොම වුණත් ඔවුන් ඒ සඳහා පාවිච්චි කරේ තාන්ත්‍රික පිළිවෙත්. ඉන්දියාවේ තාන්ත්‍රිකයෝ කියලා කට්ටියක් හිටියා. මේ වජ්‍රයානය ආරම්භ වෙන්න හේතු වෙලා තියෙන්නේ ඕන් ඔය කියන තාන්ත්‍රිකයන්ගේ ඉගැන්වීම් සහ එයාගේ මැදිහත් වීම. ඇතැම් විද්වතුන් කියන විදිහට තුන්වෙනි ධර්ම සංගායනාවේදී 60000ක් නිරපුවනි ශාසනයෙන් අන්න ඒ සෙට් එක. ඒ අය තමයි මේ නිකාය සංවර්ධනය කළේ කියලා. තාන්ත්‍රිකයනොත් බුදුරජාණන් වහන්සේව දැක්කේ අතිමානුෂීය පුද්ගලයෙක් විදිහට. ඔවුන් තාන්ත්‍රික ක්‍රම ඔස්සේ මන්ත්‍ර තන්ත්‍ර වගේ දේවල්, මුද්‍රා මණ්ඩල වගේ දේවල් මේ නිවන සහ නිවන් දැකීම සඳහා ප්‍රතිපත්තිය පූර්ණය කිරීමට ඔවුන් යොදාගත්තා. ඔවුන් කරේ මන්ත්‍ර හදාගෙන හිමත් නැත්තං සම්පූර්ණ සූත්‍ර කුඩා මන්ත්‍රයක් බවට පත් කරමින්. උදාහරණයක් විදිහට ඕම් මණිපද්මේ හෝම් වගේ පොඩි පොඩි මන්ත්‍ර ඒවත් සංස්කෘතයෙන් තමයි රචනා වෙලා තියෙන්නේ. ඒ වගේ මන්ත්‍ර ගායනා කරමින් සාමූහිකව ගායනා කරමින් මේ අය කල්පනා කරා අපේ කය සිත වචනය කියන මේ සියල්ල එකඟ කරගන්න පුළුවන් නම් ක්‍රමවේදයක් නිර්මාණය කරන්න. ඉතින් ලෝකේ ගොඩාක් ප්‍රසිද්ධ වෙච්ච බෞද්ධ ප්‍රවණතාවයක් ඔබ දන්නවා ඇති ලාමාවාදය. ඉතින් ලාමාවාදය කියන එක මේ වජ්‍රයානයට සමගාමීව තමයි සංවර්ධනය වෙන්නේ ටිබෙටේ ඇතුළේදී. මේ වජ්‍රයානිකයන්ට තමන්ගේ ගුරුවරයා කියන්නේ දෙවියෙක් වගේ කෙනෙක්. ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර තියෙන සම්බන්ධය තමයි ඒගොල්ලන්ගේ නිවන් දැකීමට, එහෙමත් නැත්නම් ඒ අයගේ මේ සංසාරය නිමා කිරීම කියන දේ ඇතුළේ තියෙන ප්‍රධාන සාධකයි. ගුරුවරයාට හිතයිශීව ගුරුවරයා පෙන්වන මඟ ඔස්සේ තමන් විසින්ම සත්‍ය අවබෝධ කර ගැනීමට ඒ අය යන්ත්‍ර මන්ත්‍ර සහ මණ්ඩල එක එක මුද්‍රා වගේ දේවල් පාවිච්චි කරා. වජ්‍රයානිකයන්ගේ ඉගැන්වීම් බොහොම ගුප්ත සහ සුවිශේෂී ඉගැන්වීම්, සුවිශේෂී භාවනා ක්‍රම තියෙන ඔවුන් පුහුණු කරපු. ඒකත් එක්ක ඔවුන් විවිධ සජ්ගායනා ක්‍රම මගින් ගාථා වගේ දේවල් ඒවත් මේ බුදුදහමට එන්නේ වජ්‍රයානිකයන් හරහා තමයි. පිරිත් කීම, ගාථා කීම වගේ ඒවා අපි වජ්‍රයානිකයන්ගෙන් ගත්ත ඒවා. ඉතින් ඒ අය චාන්ටිං වලින් තමයි, නැත්නම් සජ්ගායනා වලින් තමයි ඒ අයගේ මානසික පිරිසුදු භාවය කියන දේ නිර්මාණය කරගත්තේ. ආගමිකත්වය කියන දේ උපරිම මට්ටමකට තියෙනවා වජ්‍රයානිකයන්ගෙත් මහායානිකයන්ගෙත්. තේරවාදීන්ගේ ඒක ඇත්තටම මුල් කාලේ තිබිලා නැහැ. එච්චර ලොකුවට තිබිලා නැහැ. පසු කාලීනව තමයි අර නිකායවල දෙකෙන් තමන්ගේ සුරක්ෂිත භාවය එමත් නැත්නම් මේ සංස්ථාව පවත්වාගෙන යන්න ඕනි හින්දා සමහරක් තීරණවලට එළඹෙන්න වෙනවනේ. අන්න ඒ වගේ අවස්ථාවන් වලදී තමයි තේරවාදීන් මහායානිකයන්ගේ හා වජ්‍රයානිකයන්ගේ සමහර ආගමික ප්‍රතිපත්ති තමන්ගේ ප්‍රතිපත්ති බවට පත් කරගෙන තියෙන්නේ. ඉතින් කොහොම වුණත් විවිධ සංස්කෘතික අංග වලින් විවිධත්වයක් මේ නිකාය තුන ඇතුළෙම තිබ්බට මූලික බුදුදහමේ හරය, චතුරාර්ය සත්‍ය, පටිච්චසමුප්පාදය, ත්‍රිලක්ෂණය වගේ මූලික දේශනා, මූලික සංකල්ප ඔවුනුත් විශ්වාස කරනවා. ඉතින් ඒ සියලුම දෙනාගේ ශාස්ත්‍රවරයා බුදුහාමුදුරුවෝ දේශනා කරපු මූලික දේවල් ඒ හැමෝම පොදුවේ පිළිගන්නවා. ඒකත් එක්කලා මේ ඔක්කොම ටික බුදුදහම කියලා තමයි හඳුනාගන්නේ. සමහරක් වෙනස්කම් තිබ්බට ඒවා ඒ තරම්ම ලොකුවට තැකිය යුතු විදිහේ දේවල් නෙමෙයි. මේ හැම එකක්ම යම්කිසි සමාජ අවශ්‍යතාවයක් වෙනුවෙන් නිර්මාණය වෙච්ච කාරණා. මම ඔබට ඉදිරියේදී පැහැදිලි කරන්නම් තේරවාදයේ ඉන්දියාවෙන් නැතිලා ගියපු ආකාරය සහ මහායානය කොහොමද තවත් සංවර්ධනය වුණේ, මහායානයේ බලකණු මොනවද, අපි ඒවත් ඉදිරියේදී කතා කරමු. ඉතින් අද දවසේ සාකච්ඡාව මේ විදිහට නිමා වෙනවා. ඔබ යමක් මේකෙන් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න ඔබේ අදහස්. ඉතින් තවත් වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු හැමදෙනාම පරිස්සමෙන් ඉන්න. හැමදෙනාටම ජය වේවා.